හයි ෆේමි ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනාවේ ඉවිනිං ස්ටඩි ව්ලොග් එකක්. ඉතින් මේ දවස් ටිකේ කලින් ව්ලොග් එකක් ගේන නිසා අද ව්ලොග් එකක් ගෙනාවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි ව්ලොග් එක බලන්න යමු. ළමයි මේ තමයි මම අලුතෙන් ගත්ත එලාම් ක්ලොක් එක. ඉතින් මේක මාර ලස්සනයි පින්ක් කලර් එකකින් තිබ්බ නිසා මම මේ ගත්තා. මේක මගේ ටේබල් එකට ඉස්තඩික් විදිහට ගැලපෙනවා. ඉතින් මම ගත්තා. ඉතින් දැන් තියෙන්නේ හිස්ටරි වල පාඩම් කරන්න තියෙනවා ළමයි. මට ඉතුරුලා තියෙනවානේ ගොඩක් පාඩම් තුනක් මට ඉතුරුලා තියෙනවා. ෂෝට් නෝට් ගහන්න, කියවලා ෂෝට් නෝට් ගහන්න. ඉතින් දැන් මට තියෙන්නේ මම පාඩම් කරන ක්‍රමය තමයි කොළවල ලියනවා විෂයන් ටික. ඒ විෂයන් තෝරගන්නවා. ඒ තෝරගත්ත විෂයට තියෙන පාඩම් ටික තව කොළවල ලියලා ඒකෙනුත් කොළයක් තෝරගෙන ඒ පාඩම තමයි මම කියවල ෂෝට් නෝට් ගන්න. ඉතින් ඒක තමයි මගේ ක්‍රමේ. මට ඒක හොඳ රිසල්ට් එකක් තියෙන නිසා තමයි මම ක්‍රමේ භාවිත කරන්නේ. මොකද එතකොට අපිට කම්මැලි පාඩම් තියෙනවනේ ඒක මගහැරලා ඒක අන්තිමට කරන්න පුළුවන් නේ. දැන් ඉතින් මට එහෙම මගහැරිච්ච පාඩම් 3ක් තියෙනවා. දැන් ඒකෙන් 4 වෙනි පාඩම තමයි මම දැන් කරන්නේ. ඉතින් දැන් ඒකේ කියවලා ෂෝට් නෝට් ගහන ගමන් ඉන්නේ. මම මේ ව්ලොග් එකට ඇඩ් කරේ ස්ටඩි විතරයි. ඉතින් වෙන ව්ලොග් එකකින් වෙන දෙයක් වීඩියෝ කරන එකක් ගේන්නම්. එහෙනම් ඉතින් අතට මේ ව්ලොග් එක ඉවරයි. Bye. See you my next vlog.